අලුත උපන් බිලිඳාගේ කේසච්ඡේදනය එහෙමත් නැත්නම් කෙස් කැපීම දරුවා කතා කිරීමට පෙර කෙස් කැපිය යුතුය යන්න මතයක් තියෙනවා. එසේ කිරීමට අතපසු වුණොත් වයස අවුරුදු 3දී හෝ 5දී සුදුසු නැකතක් බලා හිස කෙස් කපනවා. අසුබ වේලාවන්හි කෙස් කැපීමෙන් දරුවා ගොළු වීමට ඉඩ ඇති බව පැරැන්නන්ගේ පිළිගත් මතයක් වුණා. ඊතන, අබ, කැකුළු සහල්, විලඳ, සමන්පිච්ච කැකුළු කියන මේ ලදපස් මල් හක්ගෙඩියකට දමලා ඊට පිරිසුදු ජලය පුරවලා භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදාසොත්ති භවන්තු තේ කියන ගාථාව 3 වතාවක් කියලා එම හක්ගෙඩිය දරුවාගේ හිස වටා 3 වතාවක් දකුණු ඇලයෙන් කරකවලා එහි ජලය හිසට වක් කරනවා. පසුව සුබ මොහොතකින් සුබ දිශාව බලා හිස කෙස් කපනවා. මේක පැරණි චාරිත්‍රයක්. වර්තමානයේ නම් මේ සඳහා කරණ වෑමියෙක්ගේ එහෙමත් නැත්නම් බාබ කෙනෙක්ගේ සහයෝගය ලබා ගත්තත් පුරාණයේ නම් මෙය දරුවාගේ කිරියම්මාගේ හෝ අම්මාගේ හෝ අතින් තමයි සිදු වුනේ. මෙහෙම කපාගත්ත කෙස් රොද ගලාගෙන යන දොළ පහරකට හෝ දිය පහරකට දැමීම සිද්ධ වුණා. හිසේ තෙල් ආලේප කර තියෙන විටත් ආහාර ගැනීමෙන් පසුවත් කෙස් කැපීම නුසුදුසුයි කියලා මතයක් තියෙනවා. ඊට හේතුව සමහර විට තෙල් ආලේප කරලා තියෙනකොට කෙස් කැපීමේ අපහසුතාවයත් ආහාරගත් විගසම නෑම සුදුසු නැති නිසා සඳහන් කරන්න පුළුවන්. මේ කෙස් කැපීමේ චාරිත්‍රය පළාතෙන් පළාතට වෙනස් වෙන්නත් පුළුවන්.